ආයිබෝවන් සුබ දවසක් හැමෝටම. අද අපි ඔයාලා වෙනුවෙන් ගෙනල්ලා තියෙන මේ වීඩියෝ එකේ තියෙන්නේ අධික ලෙස කල්පනා කිරීම. එහෙම නැත්නම් මේ ඕවර් තින්කින් කියන එක ඇති වෙන්න බලපාන හේතු මොනවාද සහ ඒවායෙන් මිදෙන්න මොනවාද අපි කරන්න ඕනේ කියලා. රැඳී සිටින්න දිගටම අපේ වීඩියෝ එකත් එක්ක. හොඳයි එහෙනම් අපි දැන් යන් අපේ වීඩියෝ එකට. ඕවර් තින්කින්. එහෙමත් නැත්නම් ඕනවට වඩා සිතීම කියලා කියන්නේ අපි මුලින් කිව්වා වගේ මොනවා හරි සිදුවීමක් සිද්ධ වෙන්න කලින් හෝ සිද්ධ වුණාට පස්සේ අනවශ්‍ය විදියට ඒ ගැන හිතමින් දේවල් මවාගෙන කල්පනා කරන එකට. මේක ඇත්තටම ලෙඩක් නෙමෙයි රෝග ලක්ෂණයක්. ඇත්තටම මෙහෙම ඕවර් තින්කින් කරන්න ගොඩක් හේතු තියෙනවා. අපි මේ හේතු වලින් හේතු 7ක් ගැන මුලින්ම බලමු. අපි බලමු පළවෙනි හේතුව. කුඩා කාලේ ඉඳන් තියෙන පුරුද්ද. කවුරු හරි කෙනෙක් පොඩි කාලේ ඉඳන් හැම දෙයක් ගැනම ඕනකට වඩා හිතන්න පුරුදු වෙලා තියෙනවා නම් එයාලා වයසින් වැඩුණත් ඒ පුරුද්ද නතර කරගන්න බැරි වෙනවා. සමහර අයට කුඩා කාලේ ඉඳන් මුහුණ දෙන්න වෙන දුෂ්කර බියජනක සිදුවීම් සහ තනිකම වගේ දේවල් වලදී මේ ඕවර් තින්කින් කියන தත්ත්වෙට නැඹුරු වෙනවා. තමන්ගේ පවුලේ අයත් මේ විදිහට පොඩි දෙයකට කලබල වෙලා සහ ඕනකට වඩා හිතනවා නම් ඒත් මේක පුරුද්දක් විදිහට ලැබෙන්න පුළුවන්. දෙවෙනි හේතුව තමයි තමන්ට යම් යම් දේවල් පාලනය කරන්න පුළුවන් කියලා හිතන එක. උදාහරණයක් විදිහට විභාගයට ලකුණු අඩු වුණොත් නෑ එහෙම වෙන්න බෑ. එහෙම කොහොමද ලකුණු අඩු වෙන්නේ කියලා ඒ දේ තමන්ට පාලනය කරන්න පුළුවන් කියලා ඒ ගැන නිතරම කල්පනා කරනවා. තවත් විදිහකින් කියනවා නම් මේ තමයි දෙයක් බාර ගැනීමට ඇති නොහැකියාව. පුංචි කාලේ ඉඳන් අපිට විවිධ ක්‍රීඩාවලදී ජය පෙරදුම බාර ගන්න පුරුදු කරන්නේ මෙන්න මේ දේ ට්‍රේන් කරන්න තමයි. අපි යම් දෙයකට අපිට කරන්න පුළුවන් දේ 100% කළත් වෙනත් බාහිර සංරචක නිසා ඒ දේ සාර්ථක නොවෙන්න පුළුවන්. ඔය තින්ක කෙනෙක් කරන්නේ ඒ දේ හිතන්නේ නැතුව Tamanට පාලනය කරන්න පුළුවන් සීමාවෙන් එහා පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා හිතින්ම වාගෙන ඒ ගැන කනස්සල්ලටපත් වෙන එක. තුන්වෙනි හේතුව. හැම දෙයක්ම නිශ්චිතයි කියලා හිතන එක. සාමාන්‍යයෙන් එක රේඛාවක් වගේ හැම දෙයක්ම එකම විදිහට සිද්ධ වෙනවා නම් අපි ඒකට ගොඩක් කැමතියි. ඒත් හැම දෙයක්ම එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට නිශ්චිතතාවයට පොඩි පොඩි බාධා ඇති වෙන තැන්වලදී ඕවර් තින්කර්ස්ලා ඕනටත් වඩා ඒ සිදුවීම ගැන හිතලා අවිනිශ්චිතතාවය මගහරවා ගන්න උත්සාහ කරනවා. උදාහරණයක් විදිහට අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා හිටපු පන්ති කාමරයක් තුළ ඉගෙන ගන්න ක්‍රමවේදය පසුගිය වසංගත කාලෙත් එක්ක වෙනස් වුණා. අපිට සිද්ධ වුණා ගෙදරදී ඉගෙන ගන්න. මේ වගේ වෙලාවට ඕවර් තින්කර් කෙනෙක් මට මේ විදිහට වැඩ කරන්න බෑ. මං කොහොමද මෙහෙම කරන්නේ? මේක හොඳ දෙයක් නෙවෙයි. මට ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා මේ தත්ත්වය ගැන ඕනටත් වඩා හිතන්න පටන් ගන්නවා. වෙනස් වුණ පරිසරයට අනුවර්ත වෙන්නේ නැතුව නිදහසට හේතු හදා ගන්නවා. හතරවෙනි හේතුව. ද්විතීක වාසි ලබා ගැනීමේ අරමුණ. මේ වගේ අය හිතනවා තමන් ඕවර් තින්කර් කෙනෙක් කියලා අනිත් අය දැනගත්තාම එයාලා ඉස්සරහා තමන්ට එක වාසි හම්බ වෙයි කියලා. උදාහරණයක් විදිහට තමන් අතින් මොකක් හරි අඩුපාඩුවක් සිද්ධ වුණ වෙලාවක අනේ මෙයා ඕවර් තින්කර් කෙනෙක්නේ. මෙයා හිතනවා වැඩි. ඒ නිසා තමයි මෙහෙම වුනේ කියලා අනිත් පාර්ශවයෙන් එයාලට සමාව ලැබෙයි කියලා. එහෙමත් නැත්නම් එයාට මොනවත් කියන්න එපා. එයා ගොඩක් හිතනවා කියලා අනුකම්පාව ලැබෙයි කියලා එයාලා හිතනවා. ඒ වගේම සමහර අය තීරණ ගැනීම කල් දැමීමට මගහැරීමට හේතුවක් විදිහට මේ ඕවර් තින්කින් පාවිච්චි කරනවා. පස්වෙනි හේතුව. හැම දෙයක්ම පරිපූර්ණ විදිහට කරන්න ඕනි කියලා හිතෙනවා. මේ වගේ අයට අවස්ථානුකූලව ලැබෙන දේ බාර ගැනීමේ හැකියාව අඩුයි. ඒ වගේම යථාර්ථයට මුහුණ දීමේ හැකියාවත් අඩුයි. හැම දෙයක්ම කිසිම අඩුපාඩුවක් නැතිව පරිපූර්ණ විදිහට සිද්ධ වෙන්න ඕනි කියලා තමයි මෙයාලා හිතන්නේ. පොඩි අඩුපාඩුවක් සිද්ධ වුණත් මේ වගේ අය ඒ ගැන අනවශ්‍ය විදිහට හිතින් හිතලා පරිපූර්ණත්වයටපත් වෙන්න උත්සාහ කරනවා. හිතන්නකෝ ඔයා O level වලට 9ක් අරගත්තා කියලා. ඒත් A level වලින් 3ක් ගන්න බැරි වුණා කියලා. එතකොට ඔයා හිතනවා ඒක ඔයාගේ ජීවිතේට වුණ ලොකු අඩුපාඩුවක් කියලා. මම O level වලට 9කුත් අරගෙන මට මෙඩිසින් යන්න බැරි වුණානේ. කැම්පස් යන්න බැරි වුණානේ. මගෙන් වැඩක් නැහැ. මේක මගේ ජීවිතේ වුණ ලොකු අඩුපාඩුවක් කියලා ඔයා දුක් වෙන්න පටන් ගන්නවා. දෙයක් පරිපූර්ණ වෙන සාධක ගොඩක් බලපානවා. අපේ පැත්තෙන් සම්පූර්ණ වෙන්න ඕනි සාධකයක්වත් හරියට නැතුව ඒ දෙයින් පරිපූර්ණ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන එක මෝඩ වැඩක්. 6 වෙනි හේතුව. අදිසාමාන්‍යකරණය. සමහර අවස්ථාවල ඕවර් තින්කින් කියන එක ඔයාගේ ජීවිතේට ධනාත්මක විදිහට බලපාන අවස්ථා තියෙනවා.
උදාහරණයක් විදිහට ඔයාගේ පාසල් වැඩවලදී ඒක ගොඩක් අවධානය ලබා දීලා ඒ වැඩ ගැන හිතලා අවසානයේ ඒවා ගොඩක් හොඳින් කරගත්ත කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට ඔයා හිතනවා මට මේ එක්සෑම් එකෙන් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වුණේ මේ ඕවර්තින්ක් කරපු නිසා කියලා. ඒ නිසා ඕවර්තින්කින් කියන්නේ නරක දෙයක් නෙමෙයි. ඒක ගොඩක් හොඳ දෙයක් කියලා ඔයා නිගමනය කරනවා. එහෙම නිගමනය කරලා පාසල් වැඩවලදී විතරක් නෙමෙයි අනිත් හැම දෙයකටමත් මේක යොදා ගන්න උත්සාහ කරනවා. එතනදී ඔයාට ඕවර්තින්කින් කියන දේ අනවශ්‍ය විදිහට සාමාන්‍යකරණය වෙලා පුරුද්දක් බවට පත් වෙනවා. 7 වෙනි හේතුව. අධික බිය. ඔයා සාමාන්‍ය ජීවිතේ වැඩ කරගෙන යනකොට එන බාහිර බලපෑම් වලට අනවශ්‍ය විදිහට බය වෙන කෙනෙක් නම් එහෙම බය වෙලා හිතේ ගොඩක් ප්‍රශ්න හදාගෙන ඒක දිගින් දිගටම කල්පනා කරන එක තමයි මෙතනදී වෙන්නේ. ඒ වගේම ගැටුම් ගැන තියෙන අධික බියත් මේකට හේතු වෙනවා. ඔයාට බාහිරින් ලැබෙන ප්‍රශ්න වලට අනවශ්‍ය විදිහට බය වෙන එක ඔයාගේ පර්සනැලිටි එකේ තියෙන දුර්වලතාවයක්. මේ කියපු මොන හේතුවක් නිසා හරි ඔයා යම් දෙයක් ගැන ඕනවට වඩා හිතනවා නම් ඒ නිසා ලැබෙන ප්‍රතිඵලය නම් ධනාත්මක වෙන්නේ නැහැ. දුක, තනිකම, හිස්කම වගේ හැඟීම් එක්ක මානසික අවපීඩනය, ඒ වගේම කාංසාව, පශ්චාත් කම්පන, ආතතිය, ආබාධය වගේ මානසික ආබාධ වලට ගොදුරු වෙන්නත් මේක හේතුවක් වෙනවා. මේ මානසික ආබාධ වලට අමතරව හිසේ කැක්කුම, උදරයේ වේදනා, ગેස්ට්‍රයිටිස් වගේ ශාරීරික ආබාධත් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි හේතු කතා කරද්දී මේවායින් ගැලවෙන විදිය ගැන ඔයාලට අදහසක් එන්නේ නැති. ඊට අමතරව මේකෙන් ගැලවෙන්න ඔයාලට ටිප්ස් 6ක් අපි අරගෙන එනවා. පළවෙනි එක යථාර්ථය පිළිගන්න. මේ ලෝකේ අපි නොහිතන දේවල් සිද්ධ වෙනවා. අපිට කන්ට්‍රෝල් කරන්න බැරි ගොඩක් දේවල් සිද්ධ වෙනවා කියන යථාර්ථය පිළිගන්න ඕනේ. දෙවෙනි එක කාලයට ඉඩ දෙන්න. අපි මීට අවුරුදු 3කට විතර කලින් තිබුණු ප්‍රශ්න නෙමෙයි අද වෙනකොට තියෙන්නේ. එදා අපිට තිබ්බ ප්‍රශ්න ගැන දැන් කල්පනා කරොත් ඇත්තට මේවා ප්‍රශ්නද කියලා හිතේ. ඉතින් ඉස්සරහ තත්ත්වෙත් ඕකම තමයි. තව අවුරුදු 2-3කින් මේ කාලේ මතක් කරලා අපි කල්පනා කරයි ඒ කාලේ හරිම සැහැල්ලුයි නේද කියලා. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්නයක් ආවම ඒ මැත්තේම කල්පනා කරන්නේ නැතුව කාලයට ඉඩ දෙන එක ඉතාමත් හොඳ තීරණයක්. 3 වෙනි එක විශ්වාසවන්ත කෙනෙකුට කතා කරන්න. ඔයාට තියෙන ප්‍රශ්න ටික විශ්වාසවන්ත කෙනෙකුට කියන එක ඉතාමත් හොඳ දෙයක්. හැබැයි මෙතනදී අදාළ පුද්ගලයා තෝරගන්නකොට ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. 4 වෙනි එක ජීවිතේ වෙන්න පුළුවන් නරකම දෙයට සූදානම් වෙන්න. ඔයාට මෙතනදී කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයාගේ ජීවිතේට වෙන්න පුළුවන් නරකම දේවල් ටික ලිස්ට් එකකට දාගන්න එක. ඒකම වෙන්න පුළුවන් හොඳ දේවල් ටිකක් තවත් ලිස්ට් එකකට දාගන්න. එතකොට ඔයාට ප්‍රශ්නයක් ආවට පස්සේ අවශ්‍ය උත්තරේ එතනින්ම හොයාගන්න පුළුවන් වේවි. 5 වෙනි එක සින්දුවක් අහන්න. මේකත් හොඳම විදිහක්. ප්‍රශ්නයක් ආවට පස්සේ අහන්න ඕනි මොන වගේ සින්දුද කියන එකත් ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇත්තටම මේ වගේ වෙලාවකදී වේග රිද්ම සින්දුවක් අහන්න තිබුණා නම් තමයි ගොඩක්ම හොඳ. සාමාන්‍ය සින්දුවකට වඩා ටිකක් ඩාන්ස් කරන්න පුළුවන් සින්දුවක් අහලා ඉවර වුණාට පස්සේ ඔයාගේ හිතේ තියෙන පීඩනය යම් තාක් දුරට අවම කරගන්න පුළුවන් වෙනවා. 6 වෙනි එක ජීවිතේ වැඩියෙන්ම අවුල්සහගත වෙන දේවල් වලින් ඈත් වෙන්න. ඔයාගේ ජීවිතේ අවුල්සහගත වෙන්න පුළුවන් දේවල් වලින් පුළුවන් තරම් අයින් වෙන්න ඕනේ. අතීතය හෝ අනාගතය පිළිබඳ අනවශ්‍ය විදිහට හිතන්නේ නැතුව වර්තමානයේ ජීවත් වෙන්න. මොන දෙයක් වුණත් පසුතැවෙන්නේ නැතිව කමක් නැහැ. දැන් මොකද්ද මට කරන්න පුළුවන් කියලා බලලා ජීවිතේ ඉස්සරහට යන්න. කතාවක් තියෙනවනේ. අපි ළඟ තියෙන එකම දේ මිටියනම් අපිට පේන ඔක්කොම ඇන කියලා. අන්න ඒ කතාව ජීවිතේට ඇප්ලයි කරගන්න. මොකද අපි ළඟ තියෙන එකම දේ කලකිරීම, දුක. ඕනකටත් වඩා කල්පනා කිරීම නම් අපිට පේන්න තියෙන හැම දෙයකින්ම අපිට දැනෙන්න ගන්නේ අපිට අත්දැකීම් හම්බෙන්නේ ඍණාත්මක දේවල්. ඒත් අපි ළඟ තියෙන්නේ සතුට මිශ්‍ර වුණ ධනාත්මක සිතුවිලි නම් අපිට ඕනම ගැටලුවකදී බොහොම ධනාත්මකව ජීවිතේ දිහා බලන්න පුළුවන් වෙනවා. එහෙනම් ගිහින් එන්න. අපේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. අපේ channel එක subscribe කරගෙන යන්න.